Hi everyone මේ දවස්වල ගොඩක් ළමයි මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ACCA and University of London මේ සයින් කරපු අලුත් agreement එක මොකක්ද කොච්චර කාලයක් විතර යයිද ඔය ඩිග්‍රී එක ඉවර කරන්න University of London කොච්චරක් විතර වියදම් වෙයිද කවදරද මේගොල්ලෝ පටන් ගන්නෙ ප්‍රෝග්‍රෑම් එකේ ස්ට්‍රක්චර් එක මොකක්ද මෙහෙම ගොඩක් ප්‍රශ්න ළමයි මගෙන් ඇහුවා සෝ මේ ප්‍රශ්න ඔක්කොම ටික පුළුවන් තරම් ක්ලියර් කරන්න තමයි මම මේක වීඩියෝ එකක් විදිහට කළා ඕගොල්ලන්ට ලබා දෙන්නේ. University of London degree කරන්න ඔයා eligible කෙනෙක්ද? ACCA student කෙනෙක් විදිහට. ඔයා certain criterias fulfill කරලා තියෙන්න ඕනේ, meet කරලා තියෙන්න ඕනේ. මොනවද ඒ criterias? පළවෙනි එක තමයි ඔයා ACCA registered student කෙනෙක් වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට outstanding කිසිම දෙයක් තියෙන්න බෑ. ACCA එකේ legal flags කිසිම දෙයක් තියෙන්නත් බෑ. So ඕක තමයි පළවෙනි points දෙක. ඊළඟ point එක ACCA පළවෙනි stage එකේ තියෙන subject තුනයි. ඒ කියන්නේ BT MA FA skills level එකේ තියෙන low subject එක. ඒ කියන්නේ මේ subject හතර ඔයා clear කරලා තියෙන්න ඕනේ. clear කරලා තියෙන්න ඕනේ කිව්වොත් ඔයා ACCA එකේ තියෙන exams කරලා clear කරලා තියෙන්නත් පුළුවන්. නැත්තම් වෙන මොකක් හරි qualification එකක් කළා sometimes maybe AAT CMA chartered CIMA එහෙම මොකක් හරි එකක් කරලා ඔයා ACCA කරන්න එනවා ඔයාට exemptions අරගන්න පුළුවන් ඒ exemptions වලින් certain subject clear වෙනවා so somehow මේ subjects හතර ඔයා clear කරලා තියෙන්න ඕනේ either ACCA එකෙන්ම කරලා ඒක pass කරලා නැත්තම් exempt වෙලා somehow මේ subjects හතර ඔයා ඉවර කරලා තියෙන්න ඕනේ. ඊළඟ point එක. ඔයා University of London degree apply කරන්න. අර මං කියපු විදිහට ACCA registered student කෙනෙක් වෙන්න ඕනේ. outstanding තියෙන්න බෑ, legal flags තියෙන්න බෑ. මේ subject හතර ඉවර වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ subjects තුනත් ඔයා ඉවර කරලා තියෙන්න ඕනේ. ඒ වුණාට මේ subjects තුන ඔයාට exemptions මාර්ගයෙන් clear කරගන්න බෑ. not allowed. මේ subjects තුන ඔයා ACCA වලට exams වලට sit කරලා ඒකෙන් clear කරගෙන තියෙන්න ඕනේ. දැන් මේක මම කිව්වා මේ subjects හතර exemptions through නැත්තම් exam ACCA exams වලට sit කරලා clear කරලා තිබ්බනම් ඇති. මේ subjects තුන එහෙම නෙමෙයි. ඔයා ඇවිල්ලා අනිවාර්යයෙන්ම ACCA exams වලට ඉඳගෙන pass වෙලා තියෙන්න ඕනේ exemptions අරගෙන clear කරලා තියෙන්න බෑ. so මේක point number 1 එක 2 එක 3 එක මේක point number 4 එක. ඔයා මෙන්න මේ points ටික fulfill කරාට පස්සේ පස්වෙනි එක විදිහට ඔයා මොකද්ද බලන්න ඕනේ කිව්වොත් ඔයා මේ University of London degree කරනවා නම් ACCA පළවෙනි exam එක ඉවර කරාට පස්සේ ඔයා ACCA පළවෙනි exam එක අපි හිතමු උදාහරණයක් වශයෙන් අද ඉවර කරනවා කියලා. ඔයා පළවෙනි exam එක first exam එක අද ඉවර කරනවා. okay. අවුරුදු 5ක් යන්න කලින් within 5 years ඔයා මේක start කරන්න ඕනේ. ඔයා 5 years වලට වඩා එහාට ගියොත් පළවෙනි exam එක ඉවර කරලා 5 years වලට වඩා එහාට ගියොත් ඔයාට University of London degree එකට apply කරන්න බෑ. so මේ points පහ අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ. මම ආයෙ go through කරොත් මොනවාද points පහ? පළවෙනි එක ඔයා registered ACCA student කෙනෙක් වෙන්න ඕනේ. outstanding කිසිම දෙයක් තියෙන්න බෑ, legal flags කිසිම දෙයක් තියෙන්න බෑ. මේ subjects හතර ඔයා clear කරලා තියෙන්න ඕනේ. exemptions වලින් හරි ACCA exams වලින් හරි. මේ subjects තුන clear කරලා තියෙන්න ඕනේ. ACCA exams වලට ඉඳගෙන තමයි ඔයා clear කරලා තියෙන්නේ. අනිත් එක ඔයා ACCA පළවෙනි subject එක ඉවර කරලා අවුරුදු 5ක් ඇතුළත University of London එකේ application එක දාන්න ඕනේ. දැම්මේ නැත්තම් අවුරුදු 5 පාස් වුණොත් ඔයාට apply කරන්න බෑ. අපි දැන් idea එකක් ගමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඔයා දන්නවා ACCA වල
පළවෙනි ස්ටේජ් එකේ තියෙන සබ්ජෙක්ට්ස් තමයි BT දැනට තියෙන ඒවා ඉස්සරහට ඕක වෙනස් වෙනවා. FA MA කියන සබ්ජෙක්ට්ස් තුන. සෙකන්ඩ් ලෙවල් එකේ තියෙන ඔයාට law ඊට පස්සේ taxation ඊට පස්සේ FR ඊට පස්සේ PM and FM and final level එකේ ඔයාට SBL SBR තව optional දෙකක් තියෙනවා. මෙහෙමනේ ACCA stages ටික යන්නේ. So අර මං ඉස්සෙල්ලා කියපු විදියට ඔයා University of London degree apply කරනවා නම් මෙන්න මේ subjects හතර ACCA එකේ exams කරලා හරි නැත්තම් exemptions වලින් හරි කොහොම හරි ඔයා clear කරලා තියෙනවා. and මෙතන A කියන subject එකක් තියෙනවා. මෙන්න මේ subjects තුන ඔයා ACCA එකේ exams කරලා clear කරලා තියෙනවා. එතකොට මෙතන 4යි මෙතන 3යි. මෙන්න මේ 7 ඔයා ඉවරයි කියන්නේ ඔයාට කෙලින්ම University of London degree එකට apply කරන්න පුළුවන්. So University of London degree එකේ areas 3ක් ඒගොල්ලෝ focus කරනවා. එක area එකක් තමයි PM subject එකට align වෙච්ච assignment එකක්. අනිත් එක තමයි FM subject එකට align වෙච්ච assignment එකක්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ final project එක කරන්න ඕනේ. So ලස්සන දේ මොකක්ද කිව්වොත් ඔයා ඇවිල්ලා University of London දැන් මේ හත ඉවර කරාට පස්සේ මම කිව්වනේ ඔයාට University of London එකට apply කරන්න පුළුවන් කියලා. ඔයා මේ හත ඉවර කරලා University of London එකට apply කරලා ඒකේ තියෙන FM module එකයි PM module එකයි FM module එකයි ඉවර කරලා project එක ඉවර කරලා ඔයා සම්පූර්ණයෙන්ම මේ degree එක ඉවර කරනවා. එහෙම කරගත්තොත් මොකද්ද වෙන්නේ? මේ PM එකටයි FM එකටයි ACCA වල automatic tick එකකට. ඔයා exams කර ඉන්න ඕනේ. ඔයා මේ subjects 7 ඉවර කරලා University of London එකට පයින්නවා. University of London එකේ මේ set එක ඉවර කරනවා. ඔයා මේ ටික ඉවර කරාට පස්සේ ACCA route එකේ තියෙන PM subject එකයි FM subject එකයි automatically tick වෙනවා. දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහයි sir. මම already PM exam එක ඉවර කරා. මම already FM ACCA exam එක ඉවර කරා. PM ACCA exam එක ඉවර කරා. මේ exams මට ඉවර කරලා තියෙන හින්දා University of London එකේ මේ assessment දෙක කරන්න නැතුව ඉන්න පුළුවන්ද? මේ exams දෙක ඉවර කරපු හින්දා ACCA වල University of London එකේ තියෙන assessment දෙක කරන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ඔයා University of London degree එක ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා PM FM වලට තියෙන module දෙක ඉවර කරන්නම ඕනේ. So මේකින් ඔයාට credits එහෙම කීයක් හම්බෙනවද? අර මං කියපු විදියට ACCA වල තියෙන පළවෙනි subjects 7ක් ඉවර කරාට පස්සේ ඔයා PM FM කරන්න නැතුව මෙන්න මේ තුන ඉවර කරොත් ඔයාට University of London වලින් degree එක හම්බෙනවා. Professional accountancy degree එක. So ඔයාට හම්බෙන credits කොහොමද? Financial management module එකට credits 30යි. Performance management module එකට credits 30යි. Project එකට credits 60යි. So in total මෙන්න මේ තුනට ඔයාට credits 120ක් හම්බ වෙනවා. So degree සාමාන්‍යයෙන් credits 360ක් විතර යනවනේ. So credits 120ක්ම මෙතනින් cover වෙනවා. අනිත් credits 240 cover වෙනවා අර ACCA වල තියෙන අර subjects 7 ඔයා clear කරගත්තොත්. So මෙන්න මේ set එක ඉවර කරන්න මෙන්න මේ තුන ඉවර කරන්න ඔයා මගින් ඇහුවොත් කොච්චර කාලයක් වගේ යයිද කියලා දල වශයෙන් මාස 12ක්. ඒ කියන්නේ අවුරුද්දක කාලයක් විතර ගත වෙනවා. දැන් අපි එමු ඔයා බලාගෙනම හිටපු important part එකට. මොකද්ද ඒක? fees, dates. අර මම ඉස්සෙල්ලා කියපු විදියට පළවෙනි intake එකේ applications ගන්න පටන් ගන්නවා December 2025.
මේගොල්ලෝගේ පළවෙනි ඉන්ටේක් එක තියෙන්නේ March 2026. අවුරුද්දකට ඉන්ටේක් දෙකයි තියෙන්නේ. එකක් මාර්ච් එකට ඉන්ටේක් එකක්, අනිත් එක සෙප්ටැම්බර් වලට ඉන්ටේක් එකක්. ඔයාගේ ෆී එක කොහොමද එන්නේ? Band A countries වලට approximately 2500 to 3000. Band B countries වලට approximately 3300 to 4000. So ලංකාව නම් වැටෙන්නේ මේ band A countries වලට තමයි වැටෙන්නේ. So ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ඒ relevant website එකට ගිහිල්ලා ලංකාව වැටෙන්නේ band A එකටද band B එකටද කියලා ඔයාට ඒක බලා ගන්න පුළුවන්. So මේක තමයි මට ඔයාට දෙන්න තියෙන idea එක. and තව පොඩි දෙයක් කියන්න ඕනේ. අර මං ඉස්සෙල්ලා කියපු විදියට ඔයා ACCA වල පළවෙනි ස්ටේජ් එකේ 3යි දෙවෙනි ස්ටේජ් එකේ 6යි සබ්ජෙක්ට් 9න් 7යි ඉවර කරන්න ඕනේ University of London එකෙන් දෙකක් කරන්න ඕනේ නැහැනේ. ඒ දෙක ඔයා University of London එකේ මොඩියුල් දෙක ඉවර කරොත් ACCA වලින් ඔටෝ ටික් වෙනවනේ. ඒ ඔටෝ ටික් වෙන දෙකට ඔටෝ එක්සෙම්ප්ට් වෙන දෙකට ඔයා එක්සෙම්ප්ෂන් ෆී ගෙවන්න ඕනේද නැහැ. ඔයා එක්සෙම්ප්ෂන් ෆී ගෙවන්න ඕනේ නැහැ බිඳුවයි. ඔයාට ඒක ෆ්‍රීලි එක්සෙම්ප්ට් වෙනවා. එතකොට ඔයා ඉන්ක කරන්න ඕනේ කොස්ට් එක තමයි මෙන්න මේක ඔයා University of London ඩිග්‍රී එක අරගන්නවා නම්. ඔයාට මේ සම්බන්ධයෙන් හරි ACCA සම්බන්ධයෙන් හරි ප්‍රශ්න තියෙනවා නම් ඩවුට්ස් මොන හරි තියෙනවා නම් ක්ලියර් කරගන්න ඕන නම් description එකේ මම WhatsApp number එකක් දාන්න. email address එකකුත් provide කරන්න. ඔයාගේ තියෙන queries ඔයාට ඒකට directly forward කරලා ඔයාගේ තියෙන ප්‍රශ්න ටික clear කරගන්න පුළුවන්.